ආයුබෝවන් ලංකා ඇස්ට්‍රෝ හබ් YouTube චැනලයට අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඕගොල්ලෝ දන්නවා අපි කලින් කරපු වීඩියෝස් වලදී එක් එක් ලග්න වලට සුවිශේෂී ගති ලක්ෂණ පිළිබඳව අපි කතා කළා. අපි හැමෝම දන්න දෙයක් තමයි එක් එක් පුද්ගලයන්ට සුවිශේෂී වූ ලක්ෂණයක් තියෙනවා. මේෂ වෙන්න පුළුවන්, කටක වෙන්න පුළුවන්, සිංහ වෙන්න පුළුවන් ඒ වගේ. එතකොට මේ ජ්‍යොතිෂ්‍ය තුලදී පුද්ගලයෙකුගේ උපන් වේලාව අනුව සකස් කරන කේන්දරයක වැදගත්ම සහ මූලිකම සාධකය වෙන්නේ මේ ලග්නය. එම නිසා කේන්දරයක පදනම නැතිනම් ප්‍රාණය විදියට අපිට මේ ලග්නය සලකන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා අපි හැමෝගෙම ලග්න එකක් වෙන්නේ නැහනේ. එක් එක් පුද්ගලයාට වෙනස් ආකාරයේ එකිනෙකට වෙනස් ලග්න තියෙන්න පුළුවන්. ඇයි එහෙම එකිනෙකාගේ ලග්න වෙනස් වෙන්නේ? ඇත්තට මේකට හේතුවක් තියෙනවා. ඕගොල්ලෝ පොඩි කාලේ පවා ඉගෙනගෙන තියෙනවා පෘථුවිය තමා වටා කැරකෙනවා කියලා. නැත්නම් අපි කියනවා භ්‍රමණය වෙනවා කියලා. එතකොට මේ විදිහට මේ පෘථුවිය භ්‍රමණය වෙද්දී අපිට පෙනෙන මේ නැගෙනහිර අහසේ නැත්නම් නැගෙනහිර අහසේ සිටිජයෙන් වරකට එක බැගින් විවිධ තරු රාශි උදා වෙමින් පවතිනවා. එතකොට අපි මේ කතා කරන ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ තුලදී අපි වටා ඇති අහස නැත්නම් පෘථුවිය වටා ඇති අහස අංශක 360ක වටකුරු කලාපයක් ලෙස සලකනවා. ඒ වගේම මේ වටකුරු කලාපය සමාන කොටස් 12කට බෙදලා දක්වනවා. මෙන්න මේ විදිහට බෙදෙන සමාන කොටස් 12 තමයි මේ රාශි 12 බවට පත් වෙන්නේ. දැන් අපි කතා කරානේ කලින් වීඩියෝ වල ලග්න 12. ඒ ලග්න 12 නැත්නම් රාශි 12 හැදෙන්නේ මේ විදිහට. මේ ආකාරයට මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන මේ ආකාරයට මේ රාශි 12 පෘථිවිය වටා වලල්ලක් විදියට පිහිටනවා. අපි හැමෝම දන්න තව දෙයක් තමයි පෘථිවිය තමා වටා භ්‍රමණය වෙන්න පැය 24ක් ගත වෙනවා. එහෙමනම් මේ පැය 24 ඇතුළත අපි අර කලින් කතා කරපු රාශි 12ම නැගිනින ආසේ උදා වෙන රාශි 12ම පෘථිවිය පසු කරගෙන යන්න ඕනේ. මේ කාරණා දෙක සැලකිල්ලට ගත්තට පස්සේ එක්තරු රාශියක් පැය දෙකක කාලයක් නැගෙනහිර අහසේ සිටිදේ පවතිනවා කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ රාශි පැය දෙකෙන් දෙකට නැගෙනහිර අහසේ උදා වීම වෙනස් වෙනවා. අපි උදාහරණයක් විදියට හිතුවොත් කෙනෙකු උපදින මොහොතේ නැගෙනහිරින් උදා වෙමින් තිබුණේ සිංහ රාශිය නම් ඔහුගේ ලග්නය බවට පත් වෙන්නේ සිංහ. එතකොට මෙන්න මේ විදියට තමයි ඇත්තටම එක් එක් පුද්ගලයාගේ ජන්ම පත්‍රයක නැත්තම් කේන්දරයක ලග්නය මොකක්ද කියන කාරණාව තීරණය වෙන්නේ. ඔගොල්ලෝ දන්නවා අපි කේන්දරයක් අතට අරන් බැලුවොත් Tamanට අදාළ ලග්නය නැත්නම් ලග්නයට අදාළ රාශිය සඳහන් කරලා තියෙන්නේ කේන්දරයේ මැද කොටසේ. එසේ සඳහන් කිරීමෙන් Tamanට Tamanගේ ලග්නය මොකක්ද කියලා ලේසියෙන්ම කේන්දරය බලලා හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවනේ කේන්දරේ කොටු 12ක් තියෙනවා කියලා. එතකොට මේ පළවෙනි කොටුව තමයි මේ ලග්නය සඳහා වෙන් කරන්නේ. එතකොට අපි උදාහරණයක් විදිහට හිතුවොත් කෙනෙක්ගේ ලග්නය සිංහ කියලා මේ පළවෙනි කොටුවට අදාළ රාශිය වෙන්නේ සිංහ රාශියමයි. ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලදී අපි ග්‍රහයන් 9 දෙනෙක් ගැන කතා කරනවා. එතකොට මේ සෑම ලග්නයකටම අධිපති ග්‍රහයෙක් ඉන්නවා. උදාහරණයක් විදිහට අපි හිතුවොත් සිංහ ලග්නයට රවි ග්‍රහයා තමයි අධිපති ග්‍රහයා බවට පත් වෙන්නේ. මේ ආකාරයට තමන්ගේ ලග්නයට අධිපති ග්‍රහයාගේ බලවත් වීම පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට දැඩිව බලපානවා. මේ ග්‍රහයන් 9 දෙනා කවුද? මේ ග්‍රහයන් 9 දෙනාගේ ස්වභාවය මොකක්ද කියලා අපි වෙනම වීඩියෝකින් කතා කරමු. මේ විදිහට තමන්ට හිමිවන ලග්නය මගින් නැතිනම් පළවෙනි කොටුව මගින් නිවේදනය වෙන රාශිය මගින් ඒ පුද්ගලයාගේ පෙනුම, ස්වභාවය, පෞරුෂය, ගතිගුණ වගේ දේවල් තීරණය කරන්න පුළුවන්. කේන්දරයේ තියෙන කොටු 12 තුලින් නැතිනම් භාව 12 තුලින් නිවේදනය කරන කරුණ මොනවද කියලා අපි වෙනත් වීඩියෝ එකකින් ඉදිරියේදී කතා කරමු. දැන් ඕගොල්ලන්ට වැටහෙනවා ඇති ඇත්තටම තමන්ගේ ලග්නය කොහොමද තීරණය වෙන්නේ කියලා. ඒ අනුව මේ ලග්නය කිසියම් පුද්ගලයෙකුගේ ජීවන ගමන තීරණය කරන නැත්නම් විග්‍රහ කරන සිතියමේ එහෙමත් නැත්නම් කේන්දරයේ ආරම්භක ලක්ෂ්‍ය විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. හොඳයි. මම හිතනවා අද ඕගොල්ලන්ට මේ ලග්නය කියන්නේ මොකක්ද කියලා නිවැරදි වැටහීමක්, නිවැරදි අවබෝධයක් ලබා ගන්න මේ වීඩියෝ එකකින් පුළුවන් වෙන්නේ නැති කියලා.
තවත් සුවිශේෂී වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. අපගේ channel එක subscribe කර අප හා සම්බන්ධ වන්න.